皆さんこんにちは. සාදරයෙන් පිළිගන්නවා ඔයගොල්ලෝ මගේ channel එකට. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ JLPT N1 grammar lesson වල lesson number 12 12වෙනි පාඩම. ඉතින් අද මාතෘකාව තමයි nani nani to sareru කියන එක. ඉතින් මේකේ meaning එක අපි කොහොමද ගන්න කියලා කියනවනම් සාමාන්‍යයෙන් මේ විදිහට කියනවා. එහෙම කියනවා නේ. ඒ කියන්නේ මොකක් හරි දෙයක් ගැන නේ සාමාන්‍යයෙන් එහෙම කතා කරනවා කියනවා නේ. නැත්තම් ඒ විදිහට ගණන් ගණනවා. ඒ විදිහට ගණන් ගණනවා. එහෙමත් නැත්නම් ඒ විදිහට විශ්වාස කරනවා නේ. අන්න ඒ වගේ අදහසක් කියනකොට අපිට මේ nani nani to sareru කියන පැටර්න් එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් කොහොමද භාවිතා කරන්න කියලා කියනවනම් verb ඊකේයෝෂි නාකේයෝෂි ෆුට්සු කතචි කියන්නේ සාමාන්‍ය කතචිකෙන් noun එක්කලත් භාවිතා කරන්න පුළුවන්. to sareru කියලා අපි එකතු කරගන්නවා. එහෙම නැත්නම් da to sareru කියන විදිහට අපිට භාවිතා කරන්න පුළුවන් නේ. එතකොට අපි බලමු කොහොමද මේ to sareru එක්කලා වාක්‍ය හැදෙන්නේ කියලා. ඉතින් බලන්න පළවෙනි එක Fujisan wa Nihon de mottomo takai yamada to sareru කියලා කියනවා නේ. Fujisan wa Nihon de mottomo takai yamada to sareru කියලා කියනවා නේ. ඉතින් Fujisan Fujiyama නේ Fuji කන්ද නේ wa Nihon de ජපානයේ mottomo කියලා කියන්නේ ඉචිබන් වඩාත්ම කියන එක නේ. mottomo takai උස නේ යම නේ කන්ද ධාතෝ සරෙරු කන්ද කියලා ගැනෙනවා. එහෙම නැත්නම් ඒ විදිහට විශ්වාස කරනවා. ඒ විදිහට කියනවා. කියමින් ඉන්නවනේ. අන්න ඒ වගේ අදහසක් කියනකොට අපිට මේ තෝ සරෙරු කියන එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් බලන්න දෙවෙනි එක කොනොතෙරවා සෙන්නෙන් ඉජෝමයනි තතේරාරේ තතෝ සරෙරු කියලා කියනවානේ. කොනොතෙරවා සෙන්නෙන් ඉජෝමයනි තතේරාරේ තතෝ සරෙරු කියලා කියනවානේ. ඉතින් කොනොතෙරානේ කොනෝ මේ තෙරා කියන්නේ මේ පන්සලනේ. කොනොතෙරා කියන එකනේ. සෙන්නෙන් ඉජෝනේ අවුරුදු 1000කට වඩා මයිනි කලින් නේ තතේරාරේ තතෝ සරෙරු හදලා තියනවා කියලා විශ්වාස කරනවා. ඒ විදිහට ගණන් ගන්නනවා නේ. අන්න ඒ වගේ අවස්ථාවල මෙන්න මේ තෝ සරෙරු කියන එක භාවිතා කරන්න පුළුවන්. බලන්න තුන්වෙනි එක සොනෝජිකෙන් නොගේයින් වා ජින්නිතෙකි මිසුදාතෝ සරෙතේරු කියලා කියනවානේ. සොනෝජිකෙන් නොගේයින් වා ජින්නිතෙකි මිසුදාතෝ සරෙතේරු කියලා කියනවානේ. සොනෝජිකෙන් නේ ඔය සිද්ධිය නේ ඔය සිද්ධිය නෝ නේ ඒ සිද්ධියේ ගේයින් හේතුව නේ හේතුව ජීනිතෙකි මිසු කියලා කියනවානේ. ඒ කියන්නේ මිනිස් දෝෂයක් නේ මිනිස්සෙක්ගේ මොකක් හරි දෝෂයක් ජීනිතෙකි මිසු කියලා කියනවානේ. දතෝ සරතේරු කියලා කියනවා. ඒ කියන්නේ මේ සිද්ධියට හේතුව මොකක් හරි මිනිස්සෙක්ගේ දෝෂයක් බව විශ්වාස කරමින් ඉන්නවනේ. අන්න ඒ වගේ අදහස් කියනකොට අපිට මේ nani nani to sareru කියන එක භාවිතා කරන්න පුළුවන්. මේ පැටර්න් එක අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගලන්ට ලෙසන් එක පැහැදිලි වෙන්නේ නැති කියලා. මොනවා හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම JLPT N1 ලෙසන් එකත් දිගටම රැඳී සිටින්න. එහෙනම් ඊළඟ ජපනීස් ලෙසන් එකකින් එනකම් ගිහින් එන්න. මිතකුලෙතේ අරිගතෝ.